හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඕගලන්ට කියලා දෙන්න යන්නේ ගුරු නිවාඩු ගැන. මේ ගුරු නිවාඩු කියන්නේ හරිම වැදගත් දෙයක්. ජාතික පාසල් බඳවා ගැනීමේ විභාගය වුණත් පළාත් පාසල් විභාගයට බඳවා ගන්න විභාග වලට වුණත් අනිවාර්යයෙන්ම අහන්න ලොකු ඉඩකඩක් තියෙන මාතෘකාවක් තමයි එහෙම නැත්නම් වපසරියක් තමයි ගුරු නිවාඩු කියන්නේ. එතකොට මේ ගුරුවරුන්ගේ නිවාඩු විශේෂයි. සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට ක්‍රියාත්මක වෙන දේවල් ක්‍රියාත්මක වෙනවා වගේම ගුරුවරුන්ට වෙනම හිමි වෙන දේවල්, ඒ වගේම ගුරුවරුන්ගේ වෙනම වැඩ කිරීමේ කාල සීමාවක් සහ වෙනම ක්‍රමයකට හැදෙන තැන් තියෙනවා. එතකොට ඒ තැන් වලටත් අදාළව මේ සියලු කාරණා අපි දැනගන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම අපි ගුරුවරු ගැන දැනගන්න ඕනෙම කාරණාව තමයි අනිකුත් රාජ්‍ය සේවකයන්ට අර ළමයින්ට හම්බෙන නිවාඩු කාලේ ගුරුවරුන්ට හම්බෙනවා වගේ අනික් රාජ්‍ය සේවකයන්ට හම්බෙන්නේ නැහැ. නමුත් ගුරුවරුන්ට ඒ වරප්‍රසාදය හිමි වෙනවා. මොකද නිවාඩු කාලවල වල ළමයි නැති නිසා ඒ කාලවල වල ගුරුවරුන් පාසල් යා යුතු නැහැ. එතකොට ඒ නිවාඩු කාලේ ගුරුවරුන්ට හිමි වෙනවා. ඒක ගුරුවරුන්ට ආවේනික වෙච්ච, ගුරුවරුන්ට පමණක් ආවේනික වෙච්ච විශේෂ වරප්‍රසාදයක්. එතකොට ඒ කාරණාව මුලින්ම ඔයගලන්ට කිව්වේ ඒක විශේෂයෙන්ම හිමි නිසා. එතකොට වෙන රාජ්‍ය සේවකයන්ට එහෙම එකක් නැහැ. තමන්ගේ දරුවට ඉස්කෝලේ නිවාඩු කියලා අම්මට තාත්තට ගෙදර ඉන්න බෑ, වෙන රැකියාවක නම් ඉන්නේ නැත්නම් වෙන දෙපාර්තමේන්තුවක නම් ඉන්නේ. එතකොට ගුරුවරයෙක්ට ඒ වරප්‍රසාදය තියෙනවා. මම මේක හයිලයිට්ම කරේ මේක අය ප්‍රශ්නයක් නොවෙන්න. හැබැයි අනිවාර්යයෙන්ම නිවාඩු සම්බන්ධව රාජ්‍ය සේවකයන්ට ක්‍රියාත්මක වෙන, සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට ක්‍රියාත්මක වෙන ගොඩක් දේවල් ගුරුවරුන්ට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ කාරණා ටික අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් දැනගත යුතුමයි. විශේෂයෙන්ම ඔයගොල්ලෝ ඇතුල් වෙද්දී ගුරු වෘත්තියට මේ විභාගයට මේ දැනුම කියන එක හරියට බලනවා. එතකොට අපි මෙන්න මේ විදිහට අපි ප්‍රවේශයක් ගමු. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයෙක්ට ප්‍රධාන නිවාඩු 41ක් තියෙනවා. එතකොට මේක අනියම් නිවාඩු, අසනීප නිවාඩු විදිහට බෙදෙනවා. එතකොට ගුරුවරුන්ට මේ 41 හිමි. සමහර වෘත්තීන් වල විශේෂයෙන් සමහර සෞඛ්‍ය සේවයේ සමහර වෘත්තීන්ට ඔය යම්කිසි නිවාඩු කීපයක වැඩිවීමක් වෙනවා. ඒගොල්ලෝ සමහර වෙලාවට දින 6ක් වැඩ කරන සේවාවන් තිබෙනවා. ඉතින් මේ වගේ දේවල් මෙතෙන් අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් ගුරුවරයෙක්ට හිමි වෙන්නේ ඔය අනියම් නිවාඩු 21ක්, අසනීප 20ක් විදිහට තමයි. එතකොට මේ අනියම් 21 කොහොමද ලැබෙන්නේ? අවුරුද්දකට 21ක් විදිහට ලැබෙනවා. හැබැයි ඔයාට මේ 21 පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ, එහෙම නැත්නම් ගුරුවරයෙක්ට මේ 21 පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ උපරිම දින 6කට යටත්ව. උපරිම දින 6ක් දක්වා මේ අනියම් නිවාඩු ගන්න පුළුවන්. ඒ කියන්නේ එක දිගට දින 6ක් වෙනකන් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මම කියන්නේ මේ හැම දෙයක්ම මේක මම ආයෙත් මට කියන්න අමතක වෙච්ච දෙයක්. ගුරු නිවාඩු කියන්නේ එහෙම නැත්නම් නිවාඩු කියන්නේ අයිතිවාසිකමක් නෙමෙයි. මේක වරප්‍රසාදයක්. අපි කොයි වෙලාවකවත් අපිට කතා කරන්න යන්න බෑ. මේක මට අයිතිවාසිකමක් විදිහට නෑ. මේක ආයතන සංග්‍රහයම විස්තර කරනවා මේක වරප්‍රසාදයක් විදිහට. ඒක සේවා අවශ්‍යතාවය, එතකොට ආයතන ප්‍රධානියාගේ අනුමැතිය, ඒ වගේම තමයි සමහර නීතිමය පසුබිම් තියෙනවා. සමහර කොන්දේසි මේ වගේ දේවල් තියෙනවා. එතකොට මේවා මත තීරණය වෙනවා. මේවා මත පදනම් වෙනවා. එතකොට මේ නිවාඩු වරප්‍රසාදයක් වෙනවා. ඔයාට ඒවා ගන්න පුළුවන්. ඔයාගේ පුද්ගලික ජීවිතයේ සමහර දේවල් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඔයාගේ සමහර වපසරීන් වෙන්න පුළුවන්. ඔයා පුද්ගලයෙක් විදිහට ඔයාගේ වපසරීන් තියෙනවා. ඒවා තුල මේවා ගන්න පුළුවන්. නමුත් අර මං කිව්ව දේවල්, සේවා අවශ්‍යතාවයන්, අධිකාරීත්වය, ඒ කියන්නේ ඔයාගේ ආයතන ප්‍රධානියාගේ අනුමැතිය, මේ වගේ දේවල් වලට යටත්ව තමයි මේ දේවල් වෙන්නේ. ඒ නිසා කොයි වෙලාවකවත් මේවා අයිතිවාසිකමක් නෙමෙයි. මේක වරප්‍රසාදයක්. මේ වරප්‍රසාදයක් කියන වචනේ ඔළුවේ තියාගන්න. ඒ නිසා ඔබ මේ මොහොතේ විභාගයට සූදානම් වුණත්, ඒ වගේම ඔබ ඒ රාජ්‍ය සේවයට ඇතුළු වුණත්, ගුරු සේවයට ඇතුළු වුණත් මේක වරප්‍රසාදයක් විතරක් බව දැනගෙන වැඩ කරන්න ඕනේ. හරි. නමුත් දැන් අපි කලින් කතා කරපු තැනටම යන් මම කිව්වා වගේ අනියම් නිවාඩු 21ක් ගන්න පුළුවන්. ආයතන ප්‍රධානියා ඔබට ඔබේ තත්ත්වය, ඔබේ වපසරිය බලලා ඒක දින උපරිම 6ක් දක්වා මේක අනුමැතියට යටත් කරනවා. ඒතකොට ඒ උපරිම දින 6ක් දක්වා තමයි එක පාරට ගන්න පුළුවන්. ඒතකොට 21ක් තමයි හිමි. ඒ කියන්නේ 21 තුල තමයි මේ 6 ගන්න වෙන්නේ. ඒ වගේම තමයි අසනීප නිවාඩු මම ඔබට කිව්වා. ඒක වසරකට 20ක් තියෙනවා. මේකටත් කොන්දේසියක් තියෙනවා.
මට අසනීපයි කියලා දවස් 10ක් ගෙදර ඉඳලා කෙලින්ම සේවයට එහෙම යන්න බෑ. දින දෙකක් අපිට සාමාන්‍යයෙන් අපි ටෙලිග්‍රෑම් එකක් ගන්නවා නැත්නම් දුරකථනයකින් දෙනවා. ඒ වගේම තව ක්‍රම කීපයක් තියෙනවා නිවාඩු දැනුම් දෙන්න පුළුවන්. ඒව ගැන වෙනම කියලා දෙන්නම්. එතකොට මේවා කොහොම දැනුම් දුන්නත් ඔබට දින දෙකක් තමයි වෛද්‍යවරයෙක්ගේ වාර්තාවක් නැතුව ගන්න පුළුවන්. දින දෙකකට වැඩි වෙනවා නම් 3 සිට ඔබේ රෝගයේ ප්‍රමාණය අනුව 3ක් 4ක් 5ක් වේවා මේ හැම එකක්ම තහවුරු කරන්න වෛද්‍ය වාර්තාවක් අනිවාර්යයෙන්ම ඕනේ. වෛද්‍යවරයෙක් ඔබව බලලා එතකොට ඔබට නිවාඩු ගන්න ඕන නම් ඒ දින කීපයකට අදාළ වෛද්‍ය වාර්තාවක් වෛද්‍යවරයෙක් නිකුත් කරනවා. එතකොට ඒක බලංගොයි ඔබ ගෙනල්ලා ඔබගේ නිවාඩු කරන අදාළ විශේෂ නිලධාරියට නැත්නම් විශේෂ ආයතන ප්‍රධානිය ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ආයතන ප්‍රධානිය ඒක අනුමත කරන ඔබට මේ දින ප්‍රමාණය ගන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම මොකක්ද දෙන්න ඕනේ? වෛද්‍ය වාර්තාවක් ඕනේ දින දෙකකට වැඩි නම්. ඔබ දින එකක් එහෙම නැත්නම් දෙකක් ගන්නවා නම් වෛද්‍ය වාර්තාවක් අත්‍යවශ්‍ය නැහැ. එතකොට ඒ කාරණාවත් හරි. ඔබට එහෙනම් අනියම් නිවාඩු ගැන තේරුණා, අසනීප නිවාඩු ගැන තේරුණා. මේකට අමතරව අය හම්බෙනවා කෙටි නිවාඩු කියලා જાතියක්. මේක හම්බෙන්නේ මාසෙකට දෙකයි. මේකේ දේ තමයි අපි හිතමුකෝ ජනවාරි, පෙබරවාරි, මාර්තු ගෙවෙනවා. අප්‍රේල් ගෙවෙනවා. ඊට පස්සේ මේ මාසේ ඔයාට දැන් මේ මාසෙට අදාළව දෙකක් හම්බෙනවනේ. දැන් ඔයා කලින් මාස 5 ගත්තේ නැහැ කියමුකෝ. එතකොට ඔයාට ඒවා ගෙනල්ලා මේ මාසේ ගන්න බෑ. ඒක මේ මාසෙට තමයි අදාළ වෙන්නේ. මාසෙකට දෙකයි ගන්න පුළුවන්. ඒ කියන්නේ මාර්තු 1 ගෙනල්ලා මේ මාසෙට ආදේශ කරගන්න බෑ. මාසෙකට දෙකක් හිමි ගුරුවරයෙක්ගේ සේවා කාලය පැය 6ක් හින්දා ගුරුවරයෙක්ට හම්බෙන්නේ පැයක කෙටි නිවාඩුවක් විතරයි. අනික් රාජ්‍ය සේවකයන්ට පැය 8ක කාල සීමාවක් තියෙන නිසා ඒක වෙනස් වෙනවා. මීට වඩා වැඩි වෙනවා. ගුරුවරයෙක්ට තියෙන පැය 6යි. ඒ නිසා තමයි පැය 6ක් උගන්වන හින්දා පැයක කාල සීමාවක් තමයි කෙටි නිවාඩුවකට හම්බෙන්නේ. ඒක ඒ විදිහට උපරිම මාසයකට දෙකකට යටත්ව හම්බෙනවා. මම කලින් කිව්වා වගේ කලින් මාසවල ඒවා ගේන්න බෑ. එහෙම නැත්නම් ඊළඟ මාසේ තියෙනවා කියලා ඒක මෙතෙන් ගෙනලා ගන්න බෑ. ඒ මාසෙට අදාළව දෙකක් පමණයි ගන්න පුළුවන්. මම මේක ආයෙ කිව්වේ ඒක පටලලා ගන්න එපා හින්දා. ඊළඟට ගුරුවරියන්ට විශේෂ වෙච්ච නිවාඩු જાතියක් තියෙනවා ප්‍රසූත නිවාඩු කියලා. ප්‍රසූත නිවාඩු අදියර 3ක් යටතේ ක්‍රියාත්මක වෙනවා. මේක දින වශයෙන් තමයි කවුන්ට් කරන්නේ. පළවෙනි දින 84, ඒ දින 84 ඉවර වුණාට පස්සේ තව දින 84ක්, ඒ දින 84ත් ඉවර වුණාට පස්සේ තවත් දින 84ක්. මේක ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ විදිහටයි මම කොටස් තුනකට කිව්වේ. පළවෙනි දින 84 වැටුප් සහිත විදිහට හම්බෙනවා. ඒ කියන්නේ ඔයා සාමාන්‍ය ගුරුවරියක් නම් වැඩ කරන මාසයක් ඇතුලේ ඔයාට හම්බෙන සම්පූර්ණ වැටුපම ඔබට ප්‍රසූත නිවාඩු විදිහට පළවෙනි මාස ඒ කියන්නේ පළවෙනි දින 84 හම්බෙනවා. ඒ කියන්නේ මාසෙන් මාසයට සම්පූර්ණ වැටුප හම්බෙනවා. වැඩ කරන කාල සීමාව තුල වගේම ඒ දින 84 ගෙවුනට පස්සේ ඊළඟට දින 84ක් හම්බෙනවා. ඔබේ වැටුප අර්ධයයි හම්බෙන්නේ. අඩ වැටුප් කියලා අපි කියනවා. එතකොට පළවෙනි දින 84 පූර්ණ වැටුප් සහිතව හම්බෙනවා. ඊළඟ දින 84 අඩ වැටුප් සහිතව හම්බෙනවා. ඒක තමයි විදිහ. තව දුරටත් අවශ්‍යතාවය මත නිවාඩු ගන්න ඕන නම් පළවෙනි දින 84 ඊළඟ දින 84 ඊට එහා පැත්තෙන් තව දින 84ක් දක්වා ගන්න පුළුවන්. හැබැයි ඒ කාලෙට වැටුප් ගෙවන්නේ නැහැ. මේක ගුරුවරුන්ට විතරක් නෙමෙයි සමස්ත රාජ්‍ය සේවය තුළම ක්‍රියාත්මක වෙන එකක්. එතකොට කොහොමද වෙන්නේ? වැටුප් සහිත දින 84ක නිවාඩුවක් හම්බෙනවා. අඩ වැටුප් සහිත දින 84ක නිවාඩුවක් හම්බෙනවා. ඊළඟට වැටුප් රහිත දින 84ක කාල සීමාවක් හම්බෙනවා. මේක හොඳට මතක තියාගන්න. මේක හරිම වැදගත්. ඊළඟ එක තමයි පුරුෂයන්ට හම්බෙනවා පීතෘ නිවාඩු. මේක අර වගේ දිග එකක් නෙමෙයි. මේක දවස් 3යි. දරු උපතකදී තමන්ගේ දරුවා වෙනුවෙන් තාත්තට ඒක හම්බෙනවා. ඒක තාත්තට හම්බෙන වරප්‍රසාදයක්. ඒ නිසා එයාට දින 3යි. නමුත් මම කලින් කිව්වා වගේ මවකට නැත්නම් කාන්තාවකට අර විදිහට නිවාඩු හම්බෙනවා.
ඊළඟට හම්බෙන නිවාඩු තමයි විශ්‍රාම පූර්ව නිවාඩු කියන එක. විශ්‍රාම පූර්ව නිවාඩු කියන එක විශ්‍රාම යන්න කලින් ගන්න පුළුවන්. කොච්චර කාලයක් ගන්න පුළුවන්ද? මාස 3ක කාලයක් ගන්න පුළුවන්. විශ්‍රාම යෑමට පෙර එකයි විශ්‍රාම පූර්ව කියන්නේ ඒකයි. විශ්‍රාමයට පෙර මාස 3ක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ගුරුවරයෙක්ට හම්බෙන නිවාඩු ටික තියෙන්නේ. එතකොට ඔබට මේක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. විශේෂයෙන් අපි කතා කරා අනියම් නිවාඩු, අසනීප නිවාඩු, කෙටි නිවාඩු, ප්‍රසූත නිවාඩු, පීතෘ නිවාඩු, විශ්‍රාම පූර්ව නිවාඩු. මේ ටික හොඳට මතක තියාගන්න. මම මේ කියලා දුන්න ටික මම විශ්වාස කරනවා පැහැදිලි. අය මොනවත් ඕනේ නැහැ මතක තියාගන්න වෙන ක්‍රමයක්. මේ ටික ඔලුවට ගන්න ඔබට නිවාඩු ගැන වෙන කතන්දරයක් නෑ. මං අය මතක් කරන දේ තමයි නිවාඩු කියන්නේ අයිතිවාසිකමක් නෙමේ වරප්‍රසාදයක්. මම අයත් කියනවා ගුරුවරුන්ට විවේක නිවාඩු කියලා කතන්දරයක් අනික් රාජ්‍ය සේවකයන් වගේ හම්බෙන්නේ නැහැ. ඒක වෙනුවට තමයි ඒගොල්ලන්ට වාර්ෂික පාසල් නිවාඩු කාලවල වල නිවාඩු ටික හම්බෙන්නේ. අනික් රාජ්‍ය සේවකයන්ට එහෙම නැහැ. ඒගොල්ලෝ සතියේ දවස් 5 වැඩ කරන රාජ්‍ය සේවකයෝ ඉන්නවා. සමහර විශේෂ ශාස්ත්‍රවල දවස් 6 ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ වගේ වෘත්තීන් වලට එහෙම තියෙද්දි ඒගොල්ලන්ට විවේක නිවාඩු ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. නමුත් ගුරුවරුන්ට එහෙම එකක් නැහැ. ඒ නිසා මේක මතක තියාගන්න. මේ කාරණා ටික ඔබට මාර විදිහට වැදගත්. විභාගෙට නිවාඩු සම්බන්ධයෙන් ආවොත් උත්තර ලියන්න. හරි. එහෙනම් මේක මේ විදිහට අපි ඉවර කරනවා වීඩියෝ එක. ඊළඟට ඔබට ඒත් මම ගේන්න ලැහැත්ති කරගෙන තියෙනවා විභාගෙට අනිවාර්යයෙන්ම ඕන වෙන මාතෘකාවක්. අපි ඒකෙන් හම්බෙමු. අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා තියාගන්න. මට උදව්වක් විදිහට වීඩියෝ එක like කරන්න, අනික් අයට බලන්න share කරන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ group තියෙනවා නම් ඒ වගේත් මේක share කරන්න. එතකොට මට ලොකු ජවයක් වෙනවා ඊළඟ වීඩියෝ එකත් තවත් ශක්තිමත් විදිහට ගොඩක් කරුණු හොයලා කරන්න. එහෙනම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එකක් ආපු ගමන් ඔයාලට දැනගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔබට සුබ දවසක්.